කවදා හරි හිතලා තියනවද ඔයාලා මුළු ජීවිත කාලයම කැප කරලා මහන්සි වෙලා රැකියාව කරලා හම්බ කරන උපයන දේපල වලට ඔයාගේ මරණයෙන් පස්සේ මොකද වෙන්නේ කියලා. එහෙම නැත්නම් කාටද හිමි වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට කාටද හරියටම අයිති වෙන්න ඕන සහ අයිති වෙන්න පුළුවන් කියන කාරණාව ඔයාට තීරණය කරන්න පුළුවන් අන්තිම කැමැති පත්‍රය මත පදනම් වෙලා. ප්‍රායෝගිකව අන්තිම කැමැති පත්‍රය ගැන සලකා බලද්දී බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ මේ අන්තිම කැමැති පත්‍රය අදාළ පුද්ගලයාගේ ජීවිත කාලයේ අවසානයේදී ජීවිත කාලයෙන් පසුව උසාවිය මගින් තීරණය කරන දෙයක් කියලා. හැබැයි එහෙම නෙවෙයි. එතකොට ඇත්තටම මොකද්ද මේ අන්තිම කැමැති පත්‍රය කියන්නේ? අන්තිම කැමැති පත්‍රය කියන්නේ යම්කිසි දේපලකට හිමිකාරීත්වයක් එහෙමත් නැත්නම් උරුමකාරීත්වයක් දරන යම්කිසි පුද්ගලයෙකු තමන් ජීවත් වෙලා ඉන්න කාලයේදීම තීරණය කරනවා තමන්ගේ දේපල තමන්ගේ උරුමය කාටද අයිති වෙන්න ඕන හිමි වෙන්න ඕන කියලා තමන්ගේ මරණයෙන් පස්සේ. මෙන්න මේ process එකට නැත්නම් ලේඛනයට තමයි අපි අන්තිම කැමැති පත්‍රයක් කියලා නීතිය මගින් හඳුන්වන්නේ. අන්තිම කැමැති පත්‍රයට අදාළව ප්‍රධාන වශයෙන්ම පවත්නා වූ නීතිය තමයි 1844 අංක 21 දරන අන්තිම කැමැති පත්‍ර ආඥා පනත. මීට අමතරව වංචා වැළැක්වීමේ ආඥා පනතේ විශේෂ විධිවිධානත් අදාළ වෙනවා. එතකොට මේ පනත් දෙකේම වර්තමානයේ දක්වා පදින සංශෝධන වලින් තමයි වර්තමානයේ වෙද්දී නීතිඥවරයෙකු මාර්ගයෙන් ඔබට අන්තිම කැමැති පත්‍රයක් සකස් කරගන්න හැකියාව තියෙන්නේ. මේ අන්තිම කැමැති පත්‍රය සකස් කරගද්දී දැනුවත් වෙන්න ඕන දැනුවත් කරන්න ඕන කාරණා මොකක්ද කියලා ඔයාලට මේ වීඩියෝ එක අවසානයේ දැනගන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි පළවෙනි කාරණාවට යමු. කාටද පුළුවන් අන්තිම කැමැති පත්‍රයක් හදන්න? අන්තිම කැමැති පත්‍රයක් සෑදීමේ, සැකසීමේ ප්‍රායෝගික හැකියාව තියෙන්නේ මනස් සිහියෙන් යුතු අවුරුදු 18ට වැඩි පුද්ගලයෙකුට. ඒ වගේම අදාළ අන්තිම කැමැති පත්‍රය තමාගේ නමින් සකස් කරන පුද්ගලයාට ශ්‍රී ලංකාව තුළ දේපල හිමි වී තිබිය යුතුයි. ඒ වගේම ඒ දේපල මේ වෙනතේ කිසිම අයෙකුට කිසිම අවස්ථාවකදී පවරා නොදිය යුතුයි. ඒ කියන්නේ තමාගේ ළමින් මේ ශ්‍රී ලංකාව තුළ දේපල පැවතිය යුතුයි. මේ වෙලාවේදී මේ පුද්ගලයා ශ්‍රී ලංකාව තුළ වාසය කරත් පිටරටක වාසය කරත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔබගේ දේපල ලංකාව තුළ පවතිනවා නම් ශ්‍රී ලංකා නීතිය යටතේ පවතිනවා නම් ඔබට හැකියාව තියෙනවා ශ්‍රී ලංකා නීතිය යටතේ අන්තිම කැමැති පත්‍රයක් සකස් කරලා කාටද මේ දේපල අනාගතයේදී හිමි වෙන්නේ කියලා ඔබටම තීරණය කරන්න. කොට මේ නීතිමය රෙගුලාස් වලට අනුකූලව මේ විදිහට අන්තිම කැමැති පත්‍රයක් සකස් කිරීමේ හැකියාව නොමැති පුද්ගලයන්ට නම් කරලා තියෙනවා. ඒ තමයි අවුරුදු 18 අඩු පුද්ගලයෙකුට අන්තිම කැමැති පත්‍රයක් සකස් කිරීමේ හැකියාව නැහැ. ඒ වගේම තමයි මනස් සිහියකින් තොර සිහි විකල පුද්ගලයෙකුට අන්තිම කැමැති පත්‍රයක් සකස් කිරීමේ හැකියාව නැහැ. හැබැයි විශේෂ අවස්ථාවකදී ඒ පුද්ගලයාට සිහිය පවතින අවස්ථාවකදී නිවැරදි සිහියෙන් සකස් කරන අන්තිම කැමැති පත්‍රයක් නීති ඉදිරියේ බලංගු අන්තිම කැමැති පත්‍රයක් විදිහට සලකා බලනවා. ඒ කියන්නේ ඒ පුද්ගලයාට අවසිහිය පැමිණීමට පෙර ඔහු සිහි කල්පනාවේ සිටින අවස්ථාවකදී සකස් කරන අන්තිම කැමැති පත්‍රයක් වළංගු අන්තිම කැමැති පත්‍රයක් විදිහට නීති ඉදිරියේ සලකනවා. ඒ වගේම තමයි විශේෂ අවශ්‍යතාව විදිහට අපි හඳුනාගන්න අන්ධ පුද්ගලයෙකුට, ගොළු බිහිරි පුද්ගලයෙකුට තමන්ගේ අදහස් නිවැරදිව වෙනත් ක්‍රමයකින් හෝ ප්‍රකාශ කිරීම නොහැකි පුද්ගලයෙකුට මේ ක්‍රමය යටතේ අන්තිම කැමැති පත්‍රයක් සකස් කිරීමේ හැකියාව නොමැති වෙනවා. මේ කැමැති පත්‍ර ක්‍රමයේ තියෙන විශේෂ හැකියාව තමයි තමන්ගේ නැත්නම් අන්තිම කැමැති පත්‍ර කරුගේ පූර්ණ කැමැත්තට සහ මනාපයට අනුකූලව තමන්ගේ දේපල කුමන පුද්ගලයන්ට හිමි විය යුතුද තීරණය කරන්න පුළුවන්. සාමාන්‍ය රටක නීතියට අනුකූලව තමන්ගේ මරණයෙන් පස්සේ මේ විදිහට අන්තිම කැමැති පත්‍රයක් සකස් කළා නැත්තම් අනුප්‍රාප්තික නීතියට අනුකූලව තමයි සාමාන්‍ය ක්‍රමවේදය යටතේ දේපල බෙදී යන්නේ. උදාහරණයක් විදිහට සාමාන්‍ය නීතියට අනුකූලව නම් දේපල වලින් සම්පූර්ණ භාගයක් බිරිඳට හෝ ස්වාමියාට නැත්නම් කාලක්ෂයාට හිමි වෙනවා. ඉතුරු භාගය තමයි දරුණුතර බෙදී යන්නේ. යම්කිසි පුද්ගලයෙකුට
මෙන්න මේ සාමාන්‍ය විදිහට පටහැනිව යම්කිසි විශේෂ පුද්ගලයෙක් අත්වත් කරන්න ඕන නම් ඒ වගේම දැනට පවත්නා වූ පුද්ගලයෙක් බැහැර කරන්නට ඕන නම් මේ විදිහට අන්තිම කැමැති පත්‍රයක් සකස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අන්තිම කැමැති පත්‍රයක් යටතේ තමන්ගේ බිරිඳව, ස්වාමි පුරුෂයෙක්ව, දරුවෙක්ව හෝ ළගම ඥාතියෙක්ව, ඒ කියන්නේ උරුමය අනුව දේපල හිමි විය යුතු ළගම ඥාතියෙක්ව උවත් කිසිදු හේතුවක් දැක්වීමකින් තොරව ඍජුව ඉවත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම කිසිදු හේතු දැක්වීමකින් තොරව ඔබගේ හිතවතෙක්, මිත්‍රයෙක්, යහළුවෙක් හෝ ඔබට විශේෂ වශයෙන් ලෝකේ ජීවත් වෙන්න අවස්ථාව සහ උපකාර ලබා දුණු අයෙකුට උවත් මේ අන්තිම කැමැති පත්‍රය යටතේ ඔබට හැකියාව තියෙනවා දේපල අනාගතයේදී පවරා දෙන්නට. මෙන්න මේ විදිහට අන්තිම කැමැති පත්‍රයක් සකස් කරන කාන්තාවක් හෝ පුරුෂයෙක්ව නීති දිරිය හඳුන්වන තෙස්තමේන්තු කරුවෙක් කියලා. මේ තෙස්තමේන්තු කරන විදිහට හවුල් තෙස්තමේන්තු සකස් කර ගැනීම හැකියාව තියෙනවා. ඒ කියන්නේ පවුලක ඉන්න බිරිඳට සහ ස්වාමිපුරුෂයාට එකතු වෙලා Tamanට පවතින දේපල පවුලේ බෙදී යන ආකාරයට අන්තිම කැමැති පත්‍රය සකස් කරන්න පුළුවන්. ඒ වගේම යම්කිසි අවස්ථාවකදී ඒ හවුල් අන්තිම කැමැති පත්‍රයෙන් බිරිඳ හෝ ස්වාමියා වෙන්වීමට එහෙම නැත්නම් අන්තිම කැමැති පත්‍රයේ තමාට හිමි කොටස ඉවත් කර ගැනීමට අවශ්‍ය වන අවස්ථාවකදී උවත් නීතියේ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ තමාට හිමි කොටස පමණක් ඉවත් කරගෙන අන්තිම කැමැති පත්‍රයේ තමාගේ භාගය අවලංගු කර ගැනීමට. දැන් තමයි අන්තිම කැමැති පත්‍රයක් සකස් කිරීමේදී අනුගමනය කර යුතු වැදගත් උපචාර හඳුනා ගන්න තියෙන අවස්ථාව උදා වෙන්නේ. මේ අන්තිම කැමැති පත්‍රයක් මුලින්ම සකස් කරද්දී අනුගමනය කර යුතු උපචාර වංචා වැළැක්වීමේ ආඥා පනතේ 4 වන වගන්තිය සඳහන් වෙනවා. මේ වංචා වැළැක්වීමේ ආඥා පනතේ 4 වන වගන්තියට අනුකූලව පළවෙනි සහ විශේෂ සහ වැදගත්ම කාරණාව තමයි අන්තිම කැමැති පත්‍රයක් වාචිකව සකස් කිරීමේ හැකියාව නැහැ. ඒ කියන්නේ අපි කටින් කියලා මම මගේ දේපල මේ ළමයාට දෙනවා, මම මේ පුද්ගලයාට පවරනවා කියලා කිව්ව පළියට කිසිම අවස්ථාවකදී ඔහුගේ දේපල අදාළ පුද්ගලයාට හිමි වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේ අන්තිම කැමැති පත්‍රය ලිඛිතව පැවතිය යුතුයි. මේ ලිඛිතව පැවතීම ඒ විදිහටම නෝතාරිස්වරයෙකු ඉදිරියේ වගේම තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරියේදී සහතික කරන්න ඕන. ඒ කියන්නේ මේ තිදෙනාම සහ අදාළ ටෙස්ටමේන්තු කරුවන් සහිතව එකම අවස්ථාවකදී තමයි මේ අන්තිම කැමැති පත්‍රය සහතික කරන්නට අවශ්‍ය වෙන්නේ. ඒ අවස්ථාවේදී ඊළඟින් දෙවෙනි කාරණාව තමයි අන්තිම කැමැති පත්‍ර කරු. එහෙම නැත්නම් ටෙස්ටමේන්තු කරු තමන්ගේ අත්සන සහ වම් හෝ දකුණු මහපට ඇගිලි සලකුණ යොදන්න ඕන අදාළ ටෙස්ටමේන්තු නැත්නම් අන්තිම කැමැති පත්‍රය තුලදී. යම්කිසි අවස්ථාවකදී යම්කිසි විශේෂ හේතුවක් කාරණාවක් මත අදාළ පුද්ගලයාට නැත්නම් ටෙස්ටමේන්තු කරුට තමන්ගේ දකුණු හෝ වම් මහපට ඇගිලි සලකුණ තැබීමට හැකියාව නැත්නම් නීතිය අනුව අවස්ථාව සලසලා දීලා තියෙනවා අතේ හෝ කකුලේ පවත්නා වූ වෙනත් ඇගිල්ලක ඇගිලි සලකුණ අන්තර්ගත කිරීමට. හැබැයි මේ අවස්ථාවකදී නෝතාරිස්වරයා වගකීමෙන් බැඳලා සිටිනවා මේ කාරණාව සම්බන්ධව විශේෂ අවස්ථාව සම්බන්ධව නෝතාරිස් සටහනක් අවසාන වශයෙන් අන්තර්ගත කිරීමට. නෝතාරිස්වරයාගේ සටහනේ නිවැරදිව සහ පැහැදිලිව සඳහන් විය යුතුයි. ඇයි ඇත්ත වශයෙන්ම මේ විදිහට දකුණු හෝ වම් මහපට ඇගිලි සලකුණ ලබා ගැනීමට අවස්ථාව අහිමිුනේ නොහැකි වුණේ කියන කාරණාව. මම කලින් සඳහන් කරානේ මනස් සිහියෙන් ඉන්න ඕනම පුද්ගලයෙකුට තමන් වෙන අන්තිම කැමැති පත්‍රයක් සකස් කර ගැනීම හැකියාව තියෙනවා කියලා. මෙන්න මේ කාරණාවකදී යම් කිසි පුද්ගලයෙකු අසනීප තත්වයක් හින්දා තමන්ට අන්තිම කැමැති පත්‍රය සකස් කිරීමේ අවශ්‍යතාවය තිබ්බත් අත්සන් කිරීමේ හැකියාව නැත්නම් ඔහු වෙනුවෙන් ඔහුගේ ළඟම පුද්ගලයෙකුට අත්සන් කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි විශේෂම කාරණාව තමයි නෝතාරිස්වරයා සහතික වෙන්න ඕන සාක්ෂිකරුවන් සමගින් අදාළ පුද්ගලයා තමන්ගේ ස්වකැමැත්තෙන් වගේම මනස් සිහියෙන් යුතු මේ අන්තිම කැමැති පත්‍රය සකස් කරනවා කියන කාරණාව. ඒ කියන්නේ ඔබ අසනීප තත්ත්වකින් පසු වුණත් ඔබට හැකියාව තියෙන ඔබේ අන්තිම කැමැති පත්‍රය සකස් කරන්න ඒ අත්සන ඔබගේ ළඟම ඥාතියෙකු ලබාගෙන ඔබ වෙනුවෙන් සකස් කර ගැනීම. අපි දැන් බලමු මේ සම්බන්ධ දැනුවත් විය යුතු අතිශය වැදගත් සහ නිතරම පුද්ගලයන් අතර සිදුවන අතපසුවීම් සහ වැරදි අවලංගු වීමට හේතු වන කරුණු මොනවද කියලා. පළවෙනි කාරණාව තමයි සාමාන්‍යයෙන් අපි ඉඩමක් පැවරීමක් සිදු කරද්දී අනිවාර්යයෙන්ම නිශ්චල දේපලක් පවරද්දී අපි ඔප්පුවක් සකස් කරනවා.
මේ ලිඛිතම් පැවරීම් ලේඛනය සකස් කරද්දී පිටපත් කිහිපයක් නිකුත් කරනවා. එක පිටපතක් නොතාරිස්වරයාට, අනිත් පිටපත පැවරුම් ලාභියාට, අනිත් පිටපත ඉඩම් කොමසාරිස්වරයාටත් යවනවා. හැබැයි මේ ක්‍රමවේදය තුළදී කොතරම් වටිනාකමින් අධික ඉඩමක්, එහෙම නැත්නම් කොතරම් වටිනාකම් අධික දේපලක් අන්තර්ගත වුණත් පිටපත් කිහිපයක් නිකුත් කරන්නේ නැහැ. එකම එක පිටපතයි නිකුත් කරන්නේ. අන්න ඒ පිටපත ඩුප්ලිකේට් කොපිස් ඉෂු වෙන්නේ නැහැ. ඒ හින්දා ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයටවත් වෙන කිසිදු පුද්ගලයෙකුට නැවත පිටපත් ලබා දීමක් මේ තුළ සිදුවන්නේ නැහැ. ඔන්න ඕක තමයි පළවෙනි කාරණාව. ඒ කියන්නේ කිසිම අවස්ථාවකදී අනු පිටපතක් නිකුත් කරන්නවත් ලබා ගන්නවත් හැකියාව නැහැ. දෙවැනි කාරණාව තමයි කිසිම අවස්ථාවකදී අන්තිම කැමැති පත්‍රයකට මුද්‍රණ ගාස්තු අය වෙන්නේ නැහැ. කිසිදු මුද්‍රණ ගාස්තුවක් ගෙවීමකින් තොරව ඔබට අන්තිම කැමැති පත්‍රයක් සකස් කර ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම වැදගත්ම කාරණාව තුන්වෙනි කාරණාව. ඒ තමයි කාටද අන්තිම කැමැති පත්‍රයක් මගින් මේ විදිහට දේපල පවරන්න බැරි කියන කාරණාව. නීති සඳහන් වෙනවා මේ විදිහට අන්තිම කැමැති පත්‍රයක් මගින් දේපල පවරන්න බෑ කියලා සාක්ෂිකරුවෙකුට හෝ ඔහුගේ කාලත්‍රයන්ට. ඒ කියන්නේ සාක්ෂිකරුවන්ට හෝ ඔහුගේ කාලත්‍රයන්ට කිසිම අවස්ථාවකදී මේ විදිහට අන්තිම කැමැති පත්‍රයක් මගින් දේපල ලබා ගැනීමට පැවරීමට හැකියාව ලබා දෙන්නේ නැහැ තෙස්තමේන්තුකරුවෙකුට. ඒ වගේම දෙවනි පාර්ශවය තමයි මේ විදිහට දේපල පවර ගන්න ලබා ගන්න හැකියාවක් නැත්තේ නොතාරිස්වරයාට. නොතාරිස්වරයාට හරි ඒ නොතාරිස්වරයාගේ පිටට පොසාන් පුරුෂයාට, ඒ කියන්නේ කාලත්‍රයාට මේ විදිහට දේපල පැවරීමේ හැකියාවක් නැහැ තෙස්තමේන්තුකරුට. මොකද මෙතන තියෙන්නේ ගොඩක් ට්‍රාන්ස්පේරන්ට් නැත්නම් විනිවිදභාවයකින් යුක්ත සිදුකතු කටයුත්තක් නිසා මේ අවස්ථාවේදී සාක්ෂිකරුවන් සහ නොතාරිස්වරයාට දේපල පවරා ගැනීම සහ ඔවුන්ගේ කාලත්‍රයට දේපල පවරා ගැනීම පැවරීම තෙස්තමේන්තුකරුගෙන් බැහැර කරලා තියෙනවා. හිතමුකෝ අවසාන වශයෙන් අන්තිම කැමැති පත්‍රයේ කිසියම් වෙනසක් සිදු කරන්න අවශ්‍යයි කියලා. එන්නේ අවස්ථාවකදී ඒ මොහොතේම වෙනස්කම සිදු කරනවා නම් කටුගෑමකින් තොරව, මැකීමකින් ඉවත් කිරීමකින් තොරව තනි ඉරකින් මේක වෙනස් කිරීම සිදු කිරීම මගින් අන්තිම කැමැති පත්‍රයේ තෙස්තමේන්තුකරු වගේම සාක්ෂිකරුවන් දෙදෙනාම එක්කාසු වෙලා නොතාරිස්වරයාගේ සහතිකය මත පමණක් මේ විදිහට වෙනස්කම් සිදු කිරීමේ හැකියාව තියෙනවා. අන්තිම කැමැති පත්‍රයේ මෙතන සහතික කරාට පස්සේ කිසිදු අවස්ථාවක නැවත වෙනස් කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙම වෙනස් කරන්න අවශ්‍යයි නම් අන්තිම කැමැති පත්‍රයේ සංශෝධනය කිරීම සඳහා කොඩිසිල් පත්‍රයක් නිර්මාණය කළ යුතුයි. දැන් අපි බලමු අන්තිම කැමැති පත්‍රයක් අවලංගු කරන්නේ කොහොමද කියලා. ඔයාට හදිස්සියවත් වුණොත් එහෙම යම් නිශ්චිත කාලයකට පස්සේ මම හදපු අන්තිම කැමැති පත්‍රයේ වැරදි. මම වෙනත් කෙනෙකුට තමයි ඇත්ත වශයෙන්ම දේපල හිමි කර දෙන්න ඕන කියලා අන්‍ය අවස්ථාවකදී ඔයාට අන්තිම කැමැති පත්‍රය අවලංගු කරන්න පුළුවන් ආකාර මොනවද කියලා දැනගන්න පුළුවන්. පළවෙනි ආකාරය තමයි ඔයා අවසන් කැමැති පත්‍රය නැත්නම් අන්තිම කැමැති පත්‍රය සකස් කරලා නැවත විවාහයකට එළඹුණොත් එහෙම ඔයා අවසන් කැමැති පත්‍රය අවලංගු කරත් නැතත් ස්වයංක්‍රීයව ඔබ දැනට සකස් කරපු අවසන් කැමැති පත්‍රය ඉවත් වෙනවා, අවලංගු වෙනවා. දෙවෙනි කාරණාව තමයි ඔයා අවසන් කැමැති පත්‍රය නැත්නම් අන්තිම කැමැති පත්‍රය ඉවත් කිරීමේ අපේක්ෂාවෙන්ම ඒ අන්තිම කැමැති පත්‍රය විනාශ කරොත්, පිළිස්සුවොත්, ඉරා දැමුවොත් වගේ කාරණාවලදී ස්වයංක්‍රීයව අන්තිම කැමැති පත්‍රය ඉවත් කරා විදිහට නිතිය සලකනවා. තුන්වෙනි අවස්ථාව තමයි ඔයාගේ අන්තිම කැමැති පත්‍රය තියෙද්දිම තවත් අන්තිම කැමැති පත්‍රයක් අලුතින් සම්පාදනය කරොත් එහෙම පැරණි අන්තිම කැමැති පත්‍රය ඔබ ඉවත් කරා කියලා නිතිය සලකන්නේ. ඔබ අවසාන වශයෙන් ජාවත් කාලීන කරන ලද අලුත්ම අන්තිම කැමැති පත්‍රය තමයි වළංගු අන්තිම කැමැති පත්‍රය විදිහට නිති ඉදිරියේ සලකා බලන්න. මේ අන්තිම කැමැති පත්‍රය සුරක්ෂිතව ගබඩා කරන්න. එහෙම නැත්නම් අන්තිම කැමැති පත්‍රය බාහිර පාර්ශවයන්ට අනාවරණයම වළක්වන්න නීතිය ස්ථාපිත කරලා තියෙන නිසි ක්‍රමවේදයක්. ඒ තමයි මහා භාරකරු. ලංකා රාජ්‍යයෙන් ස්ථාපිත කරලා තියෙන මහා භාර ආඥාපත්‍ර ප්‍රකාර ස්ථාපිත කර දෙන තනතුරක් තමයි මහා භාරකරු කියන්නේ. මෙන්න මේ මහා භාරකරු යටතේ රුපියල් 250ක වගේ සුළු ගාස්තුවක් ගෙවලා ඔයාගේ ජීවිත කාලය පුරාවටම ඔයාගේ මරණයෙන් පස්සේ මේ අවසන් කැමැති පත්‍රය බලාත්මක කරන්න. අවසන් කැමැති පත්‍රය සුරක්ෂිතව ගබඩා කිරීමේ හැකියාව තියෙනවා. මරණය සිදු වුණාට පස්සේ ඔයාගේ ඥාතියෙකු හරි
පොල්මන්කරුවෙක් හරි ඔයාගේ මරණ සහතික ඉදිරිපත් කරලා මේ දේපල ලබා ගැනීම හැකියාව තියෙනවා. මේ මරණයෙන් පස්සේ ඔයාට අදහසක් ඕන. කොහොමද මේ මගේ අන්තිම කැමැති පත්‍රය ක්‍රියාත්මක කරන්නේ? කවුද මේක ක්‍රියාත්මක කරන්නේ? මොන විදිහටද මේක ක්‍රියාත්මක කරන්නේ? ඇත්තටම මම කැමති කෙනාටම මගේ දරුවටම මේ දේපල හිමි වෙයිද කියන ප්‍රශ්නය ඔයාට තියෙනවා. එන ඒකට දැන් අපි බලමු කොහොමද මේ ගැටලුව විසඳෙන්නේ කියලා. ඔබගේ මරණයෙන් පස්සේ එහෙමත් නැත්නම් අන්තිම කැමැති පත්‍රකරුගේ මරණයෙන් පස්සේ ඒ අන්තිම කැමැති පත්‍රකරුගේ අන්තිම කැමැති පත්‍රය යම්කිසි පුද්ගලයෙකුට හමු වුණොත් එහෙම ඒ හමු වුණු දින සිට මාස 3ක් ඇතුළත ළඟම තියෙන දිසාධිකරණයට අදාළ අන්තිම කැමැති පත්‍රය සහිතව තෙස්තමේන්තු නඩුවක් ගොනු කරන්න ඕන. මේ නඩුව ඊටම දීර්ඝ නඩු වර්ගයක් නෙවෙයි. සාමාන්‍ය ඉක්මනින්ම විසඳුම ලැබෙන නඩු වර්ගයක් වෙනත් ප්‍රතිවිරුද්ධ විරෝධතා නැමැති නම්. මේ අවස්ථාවකදී පොල්මන්කරුවෙක් ඉන්නවනම් නම් කරලා ඒ පුද්ගලයා හරි ළඟම ඥාතියෙකු හරි එහෙමත් නැත්නම් අන්තිම කැමැති පත්‍රය සොයාගත්ත පුද්ගලයාට උනත් දිසා අධිකරණයේ මේ විදිහට ටෙස්ටමෙන්තු නඩුවක් ගොනු කරන්න හැකියාව තියෙනවා. මේ ටෙස්ටමෙන්තු නඩුව අවසානයේදී අන්තිම කැමැති පත්‍රයේ සත්‍ය බවට නිවැරදි බවට මියගිය පුද්ගලයා විසින්ම සකස් කරන බවට තහවුරු කර ගැනීම මගින් අධිකරණ නියෝග කරනවා. අන්තිම කැමැති පත්‍ර සඳහන් ආකාරයටම අදාළ පුද්ගලයාගේ දේපල නිත්‍යානුකූලව බෙදා හැරිය යුතුයි කියලා. තමගේ ජීවිත කාලය තුළදී ඔබ උපයාගත් දේපල සහ ඔබ උපයාගත් ධනයෙන් මිලටගත් දේපල ඔබ කැපති විදිහට ඔබගේ පවුලේ දරුවන් අතර නෑදෑයන් අතර කිසිදු ගැටලුවකින් ඒ වගේම පසු බාධාවකින් රණ්ඩු සරවලින් තොරව බෙදා හැරීමේ හැකියාව මේ අන්තිම කැමැති පත්‍රය සකස් කිරීමේදී තියෙනවා. ඒ හින්දා ඔබට ඔබගේ පවුලෙන් පිටත ඔබට හිතවත් ඔබට බොහොම උදව් උපකාර කරන කෙනෙකුට වුවත් මෙන්න මේ ක්‍රමවේදය යටතේ දේපල පවරා දීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට පවුලේ අඩදබර වෙනුන් තොරව ඔබගේ අවශ්‍යතාවය සහ ඔබගේ කැමැත්ත පරිදි ඔබගේ දේපල බෙදා වෙන් කරන්නට කොතරම් මේ අන්තිම කැමැති පත්‍රය වැදගත්ද කියලා ඔයාට තේරෙන්නේ නැති. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් ඔයා තවත් කෙනෙකුට ෂෙයා කරන්න. ඒ වගේම ඔයාට මේ සම්බන්ධව යම්කිසි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ වැදගත් සහ ප්‍රයෝජනවත් ප්‍රායෝගික නීතිමය කරුණුත් එක්ක නැවත අපි හමු වෙමු. ඔබට ජය.